始めましょうかね。හරි. අපි බලමු ඊළඟ කොටසේ තියෙන්නේ කියෝජිත්සු ඕ තනොශිමිමෂෝ කියන එක යටතේ ඔකානෙෝ හරයිමෂෝ කියන එක නේද තියෙන්නේ? ඔකානෙෝ හරයිමෂෝ මුදල් ගෙවමු කියලා තියෙනවා. එතන අපි යට කොටසට ගිහිල්ලා බලමු ඔබොයමෂෝ කියන කොටස බලන්න. පළවෙනි කෙනා කියනවා ගෙන්කින් කියලා. ගෙන්කින් කියන්නේ මොනවටද? ගෙන්කින් cash මුදල් වලට. ගෙන්කින් කියන්නේ මුදල්. ඊළඟට දෙවෙනියා මොකද කියන්නේ? රෙජි එකේදීනේ. රෙජි එක කියලා කියන්නේ අර මුදල් ගෙවන ස්ථානයේදී කැෂියර් එකේදී කියනවා කාදෝදේ කියලා. කාදෝදේ කියලා කියන්නේ කාඩ් එකකින් කියන එක. කාදෝදේ කාඩ් එකකින්. ඊළඟ අන්තිම එක නම මොකද කියන්නේ? සෙකියුෂෝ කියලා කියන්නේ බිල් කියන එක. බිල්පත්. හයි. ඔබේ මෂෝ කියන කොටස යට ටිකට යමු අපි. ඔයාලට පළවෙනි වචනයම දීලා තියෙන්නේ රෙජි කියන එක. රෙජි කියලා කියන්නේ කැෂියර් එකට. රෙජි එක. අනිවාර්යෙන් මේ වචන ඕනි වෙනවා ගිහිල්ලා වැඩ කරද්දී ඔයාලට රෙජි එකෙත් වැඩ කරන්න තියෙනවා. ඒක නිසා රෙජි එක එහෙම ඕනි වෙනවා. ඊළඟ වචනය කංජෝ ඕ සුමසෙරු. කංජෝ කියලා කියන්නේ බිල්. බිල්පත් පියවනවා කියන එක. මුදල් ගෙවනවානේ. බිල්පත් පියවනවා. ඊළඟට වාට කියනවා ඔකාන්ජෝ නෙගයිසිමස් කියලා කියනවා. ඒ කියන්නේ කරුණාකරලා මට බිල්පත් දෙන්න. බිල් එකක් දෙන්න කියන එක. සිගිවා බෙත්සු බෙත්සුනි හරව්. බෙත්සු බෙත්සුනි හරව් කියලා කියන්නේ වෙන වෙනම ගෙවනවා කියන එක. බෙත්සු බෙත්සුනි හරව්. වෙන වෙනම ගෙවනවා. බෙත්සු බෙත්සුදී ඔනෙගායිසිමස් කියලා ඉස්සරහින් තියෙනවා. ඒ කියන්නේ කරුණා කරලා මට වෙන වෙනම ගෙවන්න ඕනි කියන එක. වෙන වෙනම ගෙවන්න දෙන්න. බෙත්සු බෙත්සුදී ඔනෙගායිසිමස්. ඊළඟ එක තියෙනවා වරිකන් මිසුරු කියලා කියනවා. වරිකන් කරනවා කියලා කියන්නේ බිල බෙදනවා. වරිකන් මිසුරු. බිල් එක බෙදා ගන්නවා. බෙදනවා. ඔගුරු කියලා කියන්නේ වෙන කෙනෙක්ට පොඩි ට්‍රීට් එකක් දෙනවා. වෙන කෙනෙක්ට පොඩි සංග්‍රහයක් දෙනවා. ඔගෝරි කියලා නවුන් එකකුත් තියෙනවා. ඒකෙත් කියන්නේ ට්‍රීට් එකක් කියන එක. සංග්‍රහයක්. සැලකීමක්. ගෙන්කින්දේ හරව්. ගෙන්කින්ද කියලා කියන්නේ මුදලින් ගෙවනවා. ගෙන්කින්ද මුදලින් ගෙවීම කරනවා. කුරේජිත්තු කාදෝ ක්‍රෙඩිට් කාඩ් එකෙන් නේ. කුරේජිත්තු කාදෝදී හරව්. ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවනවා. කාදොනෝ යූකෝ කිගෙන් කකුරින් සුරු. ඒ කියන්නේ කාඩ් එකේ එක්ස්පයර් ඩේට් එක කවදා වෙනකම් පුළුවන්ද කියන එක තහවුරු කරගන්නවා. කාඩ් එකේ ඉක්ුත් වීමේ දිනය නේ. කල් ඉක්ුත් වීමේ දිනය තහවුරු කිරීම. ඔසත්සෝ කුසුසු. කුසුසු කියලා කියන්නේ ඉරනවා කියන එක. බිල් එක ඉරලා දානවා. බිල් පත ඉරනවා කියන එක. සිගී ඔත්සරියු මොරව්. ඉතුරු මුදල් ලබා ගන්නවා.
ඔත්සරියෝ මොරව්. ඔත්සරි කියන්නේ ඉතුරු මුදල් කියන එක. ඊළඟට තියෙනවා රිෂීතෝ මොරව්. එහෙම නැත්නම් රියෝෂුෂෝ මොරව්. රියෝෂුෂෝ එකක් කියලා කියන්නේත් අපේ වගේ අපේ බිල් එකක් වගේ තමයි අපි ගනුදෙනු කරපු ඒවා කොහේ හරි තැනකට ඉදිරිපත් කරන්න ඕන. දැන් උදාහරණයක් විදිහට දිනුෂසන් කම්පැනියට බඩු වගේක් නම් ගන්නේ එයාලා බිල් එකකට වඩා රියෝෂුෂෝ එකක් තමයි ඉල්ලන්නේ. එතකොට සීල් එක ගහලා එහෙම දෙනවා තැනකට දෙන්න පුළුවන් විදිහට. රියෝෂුෂෝ එකක් කියන එක බිල් එක වගේම තමයි අපි ගත්ත බඩු ටික තමයි ඒකේ තියෙන්නේ. මෙන්න මේවා ගත්තා කියලා. එතකොට රියෝෂුෂෝ එකක් කියන්නේ බිල්පතක් කියන එක. රිසිට් එකක් එහෙම නැත්නම් බිල්පතක් ලබා ගැනීම. zeitaku සුරු කියලා කියන්නේ zeitaku කියලා කියන්නේ අර සුඛෝපභෝගීත්වය කියන එක. ටිකක් අර ලක්සරි කියන තේරුම තමයි එන්නේ. එතකොට අර ඒ සුඛෝපභෝගී බව අත්විඳින එක. අත්විඳීම නැත්නම් භුක්ති විඳිනවා කියන එක තමයි මෙතන අදහස් කරන්නේ.はい。次のページですね。ඊළඟ පේජ් එකට අපි යමු. ඊළඟට කියනවා මුදත්ස්කයෝ සුරු කියලා. මුදත්ස්කයෝ සුරු කියලා කියන්නේ සල්ලි නාස්ති කරනවා. මුදල් නාස්ති කරනවා. මුදත්ස්කයෝ සුරු. ඊළඟ වචනය සේකියසෝගා තොදොකු කියලා කියන්නේ බිල්පතක් ලබා ගන්නවා කියන එක. බිල්පතක් ලැබීම. කියෝගා කකරු කියලා කියන්නේ මුදල් වැය වෙනවා. ඒකට මුදල් වැය වෙනවා කියන එක. කියෝගා කකරු. ඒකට මුදල් වැය වෙනවා. කොන්ගෙත්සුの生活費が不足する. මේ මාසේ සේකත්සු හි කියලා කියන්නේ ජීවන වියදම. ජීවත් වෙන්න තියෙන වියදම ෆුසොකුසුරු කියලා කියන්නේ ප්‍රමාණවත් නොවීම. ෆුසොකුසුරු කියන්නේ ප්‍රමාණවත් නොවීම. ඉස්සරහින් ඔයාලට දීලා තියෙනවා පෝත්සු හි කියලා. පෝත්සු හි කියලා කියන්නේ ගමනාගමන වියදම්. ට්‍රාන්ස්පෝර්ටේෂන් එක්ස්පෙන්සස් කියලා දීලා තියෙනවා නේද? ගමනාගමනය සඳහා වන වියදම්. ඔකානෙගා තරිරු. ඔකානෙගා තරිරු කියලා කියන්නේ මුදල් ප්‍රමාණවත් වෙනවා. ඉස්සරහින් දීලා තියෙනවා තරිණයි කියලා. තරිණයි කියන්නේ ප්‍රමාණවත් නැහැ කියන එක. තරිණයි. ප්‍රමාණවත් නැහැ. තරිණයි. ඊළඟ එක ශොකුහියෝ සෙත්සුයකු සුරු. ශොකුහි කියලා කියන්නේ ආහාර වියදම්. සෙත්සුයකු සුරු කියන්නේ ඉතුරු කරනවා. මෙතන අර ඉතුරු කරනවා මැනේජ් කරනවා කියන අදහසින් ගන්නත් පුළුවන්. අර යන ආහාර වියදම් ටික අර මැනේජ් කරගන්නවා, ඉතුරු කරගන්නවා. අද අපි කියන්නේ මේ කළමනාකරණය කරනවා කියලා කියන්නේ. මුදා හෝ හබුකු කියලා කියන්නේ ගමේ නාස්තිය අඩු කරනවා කියන එක. නාස්තිය අවම කරනවා. ඉස්සරහට ඔයාලට දීලා තිනවා මුදා හෝ නකුසු කියලා. ඒ කියන්නේ නාස්තිය නැති කිරීම.
බිම්බෝනිනාරු කියලා කියන්නේ දුප්පතෙක් බවට පත්වීම. මුදල් නැති කෙනෙක්ට තමයි අපි බිම්බෝ කෙනෙක් කියලා කියන්නේ. සල්ලි නැති දුප්පතෙක් බවට පත්වීම. ඕකේ අනිත් පැත්ත ඉස්සරහින් දීලා තියෙනවා. ඔකානේ මොචිනිනාරු. පොහොසත් පුද්ගලයෙක් නැත්නම් ධනවත් පුද්ගලයෙකු බවට පත්වීම. ඔකානේ මොචි නිනාරු. බිම්බෝ කෙනෙක් කියන්නේ එතකොට දුප්පත් කෙනෙක්ට, ඔකානේ මොචි කෙනෙක් කියලා කියන්නේ ධනවත් කෙනෙක්ට. මසුෂී සෙයිකත්සු කියන්නේ ජීවිතයනේ. මසුෂී කියලා කියන්නේ අර දුක්ඛිත, දුප්පත් කියන එක. දුප්පත් ජීවිතය. ශක්කින් හෝ සුරු කියලා තියෙනවා. ශක්කින් හෝ සුරු කියලා කියන්නේ ණයට ගැනීම කියන එක. හරි. රෙන්සු ඉචි කියන කොටසට යමු. සෙන්සේ ඔව් කියන දිනස. මේ කරිමස් එහෙම සමාන පදයක් වගේ. ඔව් මුදල් ණයට ගන්නවා කියන එකට පාවිච්චි කරන්න පුළුවන්. ශක්තිය සුරු කියන එකත් පාවිච්චි කරන්න පුළුවන්. හරි මස් වගේම. ගතව මේ ජපන් අය පාවිච්චි කරනවා එකම සමාන තේරුමින් වලට ග්‍රැමර් තේරෙනවා ඇති ග්‍රැමර් එකට එක අර එකම සමාන වචනේ තමයි ඒ වෙනුවට එක එක්කෙනා එක තැන්වලදී එක එකව පාවිච්චි කරන්නේ. අපිටත් ඇත්තටම ජපානයේ ඉඳි තේරෙන්නේ නැහැ අපිත් ඔය හැම වචනෙම පාවිච්චි කරනවා. මොකද සමහර වෙලාවට එක ඒ කියන්නේ එකට ඒ හැම එකම ඒගොල්ලෝ පාවිච්චි කරන එක එක්කෙනාට වෙනස් පාවිච්චි කරන්නේ. මොකද මටත් හිතලා තියෙනවා මුල් කාලේදී ඇයි මේ එකට මෙච්චර මේ එක සමාන පද තියෙන දැන් අර ඇත්තටම අපේ භාෂාවේ තියෙනවා නේද සමාන පද නේද? ඒකට ඒ අවස්ථාවට ඒගොල්ලෝ එක එක වචන පාවිච්චි කරනවා. නෝමලි ඔයාලා චුට්ටක් නිකන් ඕවා ඇත්තටම මේ දේවල් ඕගලන්ට ජපානයට ගියාට පස්සේ මෙතන අර අමාරු වචන තියෙනවා ලොකුවට හිතන්න එපා මං කියන්නේ ග්‍රැමර් වුණත් එහෙමයි. අර ලොකුවට හිතට ගන්න එපා. මේ ඒ කියන්නේ ඇත්තටම ඔයාලා ගියාට පස්සේ ප්‍රැක්ටිකලි මේ දේවල් ඇඟට එනවා. මොකද ඒගොල්ලොත් එක්ක කතා කරද්දී මේ දේවල් ඔයාලට ඉබේ මේවා පත්තියක් වෙනවා ගියාට පස්සේ. අර චුට්ටක් අහලා තිබ්බහම ඔයාලට අර කනට උරුවිනේ. මෙහෙම වචනයක් කිව්වා කියලා මතක් වෙනව නේද ගියාම. නැත්නම් ඇත්තටම මේ වචන කොහොම පාඩම් කරගෙන අපි ජපානයට ගියා නෙවෙයි. ගියාට පස්සේ අර කතා කරද්දී යාළගේ ඇක්ෂන් එකත් එක්ක අපිට අර චුට්ටක් අපි ඉගෙනගෙන තියෙනවා නම් මතක් වෙනවා. මේක කිව්වේ මේ මෙහෙම එකක් කියලා. මොකද යාළගෙන් අපිට ඒගොල්ලෝ කතා කරද්දී තේරුම් අහන්න බෑනේ. දැන් අපිට ඇහිලා තියෙනවා නම් අපිට මේ ඇක්ෂන් එක ඒගොල්ලෝ කිව්වහම මේ වෙලාවට නිකන් මතක් වෙනවා. මම දන්නවා ඔයාලට මේ හැමදාම කියලා දෙන ඔක්කොම වචන ඔළුවේ මතකේ තියාගන්න බෑ කියලා. අර ඇහිලා අර අඩුම මේ වචන වලින් ටිකක් හරි ඔලුවට යයිනේ. එතකොට ඔයාලට ටක් ගාලා අර හිම වචනයක් එහෙ ගිහින් ඇහෙද්දී අර මෙහෙම වචනයක් කිව්වනේ කියලා නිකන් අර ආපස්සට බලන්න හරි ලියන් තියනවනේ නේද? ඒ නිසා පුළුවන් වචන ටිකක් නියම් බලන්න මං කියන්නේ මේ වචන එහෙට ගියාම ප්‍රැක්ටිකල් පාවිච්චි වෙන නිසා ඔයාලට මේ ඒ වචන අමාරු දේවල් තියෙන ඒවා ඇහෙද්දි ප්‍රැක්ටිකලි පාවිච්චි වෙද්දී ඒක මේ හරියනවා. ලොකුවට වරක් ගන්න නැතුව නිකන් මේ මෙහෙම හේකුත් කියනවා මේකට මේ වචනට මෙහෙමත් කියනවා ජපන් අය කියලා නිකන් අන්තක් කොට මතක තියාගන්න පුළුවන් වචනනේ. හරි. ඒ ෆ්‍රෙන්චු ඉචි කියන එකේ තියෙනවා රෙජිදි ඔකානියෝ හරයි නගරා නානි නානියෝ ඉතදකෙමස් කා රෙජි එක කැෂියර් එකේදී මුදල් ගෙවන ගමන් ඔකානියෝ හරයි නගරා මුදල් ගෙවන ගමන් මොකක්ද ඉල්ලන්නේ ඉන්වොයිස් එකක් සාමාන්‍යයෙන් අපි ඉල්ලන්නේ මුදල් ගෙවන ගමන් ප්‍රියෝෂූෂෝ එකක් ප්‍රියෝෂූෂෝ ඉතදකෙමස්කා කියලා තමයි අපි ආන්නේ අපිට මේ ගත්ත බඩු ටිකට බිල් එකක් ඉන්වොයිස් එකක් ගන්න පුළුවන්ද රියෝෂූෂෝ
ඒ කියන එක තමයි මෙතනින් වැඩිපුර ගැලපෙන්නේ. මොකද සාමාන්‍යයෙන් බිල් එකක් නම් සේකියුෂෝ එකක් නම් ඉබේම එනවා. අපිට ආයේ රික්වෙස්ට් කරන්න දෙයක් නැහැ. ඉබේම එනවනේ. අපි සාමාන්‍යයෙන් කැෂේ එකකදී අපිට රික්වෙස්ට් කරලා ගන්න දෙයකට තියෙන රියුෂූෂෝ එකක් තමයි. නෝමල් බිල් එකක් නම් කොහොමත් මැෂින් එකෙන් එනවා. අපිට මේක දෙන්න පුළුවන්ද කියලා අහලා රික්වෙස්ට් එකක් කරන්න වෙන්නේ රියුෂූෂෝ එකක් ඕනි නම් ඒ වගේ වෙලාවට. ඉන්වොයිස් එකක් තමයි අපිට ඉල්ලන්න ඕන. ඒ නිසා ඔතන ආන්සර් එක A. 領収書をいただけませんか？毎月食費はどれくらい何々か? මෛත්‍රික කියන්නේ හැම මාසෙම ශොකුහි කියලා කියන්නේ ආහාර වියදම දොරේ ගුරයි කියලා කියන්නේ කොච්චරක් විතර වැය වෙනවද か කියන かりま එක した。 අහන්නේ මෙතන. わかります。 かかり හකරිමස් ます。 කනේ. ඔව්, මුදල් වැය වෙනවා, කාලය ගත වෙනවා. ඔය දෙකටම කකරිමස් කියන එක කෙනා තමයි පාවිච්චි වෙන්නේ. その町には何々人が多い. මේ නගරේ දුප්පත් පුද්ගලයෝ වැඩි කියන්න ඕනි. කොහොමද කියන්නේ? 貧しい。 දුප්පත් අය. මසුෂීනේ. මසුෂීනේ. 寿司 මසුෂී가多いね. දුප්පත් අය වැඩි. මුදා ඕ නනි නනි ශිංගොතෝ ෂියෝ. නාස්තිය ටිකක් අඩු කළා නැති කළා දාලා වැඩේ කරමු කියලා කොහොමද කියන්නේ? මුදා ඕ අපි උඩ කතා කරා මුදා ඕ හබුකු කියලානේ. එහෙනම් අබුයි මුදා ඕ මුදා ඕ හබුයිතෙනේ. 省いて、 ඒ හබුයිතෙනේ. නාස්තිය අඩු කළා දාලා වැඩේ කරමු. 5番 ජුග්‍යෝරියෝ ඕ හරත්තර සේකත්ස් කියද්දිම තේරෙනව නේද හීයෙන්නේ කියලා සේකත්ස් හීනේ ජීවන වියදම ජීවත් වීමේ වියදම සේකත්සු රියෝ කියන්නේ නැහැ කවදාවත් එහෙම වචනයක් නැහැ සේකත්සු හී කියලාමයි කියන්නේ ජීවන වියදම නකුණත් ශිමත්තා නැති වුණා 今日の飲み会は部長の何々だそうだよ。部長ගේ මොකක්ද? 感情、 උතන 感 ආන්සර් 情で එක すね。 A කියන එක. ඔව් කංජෝ කියන එකනේ. අර フェア නිකන් ウェ අර ル、 පිය フェアウェルパーティーね。 ඔව්. ඔව්. එයාගේ වියදමින් කරන එකක් නේ. අර එයාගේ පියවීමක් මුදල් පියවීමක් විදිහට සිද්ධ වෙන දෙයක්. はい、そうです。 එතකොට A කියන එක තමයි එන්නේ. フレンシュにකියන එක බලන්න 1万円札を1000円札にくださいませんかකියලා තියෙනවා. මේක ටිකක් අමාරුයි. මෙතනට එන්න ඕනි ආන්සර් එක තමයි පළවෙනි එක කුසුෂ්ටි කියන එක. කුසුෂ්ටි කියන එකේ තේරුම තමයි ටිකක් ලොකු මුදලක් කුඩා මුදල් ඒකක වලට මාරු කරනවා කියන එක. ඒක ඔයාලා ලියා ගන්න. කුසුෂ්ටි තමයි ආන්සර් එක. ලොකු මුදලක් කුඩා මුදල් ඒකක වලට මාරු කරනවට තමයි කියන්නේ කුසුෂ්ටි කියලා. එතකොට මෙතන කියන්නේ ඉචිමායින් සත්සු අර කොලයක් මොකද්ද කරන්න කියන්නේ සේන් සත්සු 1000 වට මාරු කරලා දෙන්න පුළුවන්ද කියලා තමයි මෙතන අහන්නේ. කුසුෂ්ටි කියන එක තමයි එතකොට ආන්සර් එක එන්නේ පළවෙනි එක. ඊළඟ එක 商品の取り替えるときは必ず何々を持ってきてください. භාණ්ඩයක් ආපහු තොරි කයරු කරද්දි මාරු කරන්න අරගෙන යද්දි අනිවාර්යයෙන්ම මොකද්ද ගෙනියන්න ඕනි? රිසිට් එකනේ. レシート。 රිසීතෝනේ. රිසීතෝ 持ってきてくださいね. රිසිට් එක අරගෙන එන්න. 答え
2番ですね。レシートイ。レシーテク。はい。ここまで大丈夫ですか？ペタントメネガンプラシネアクネット。大丈夫。大丈夫です、先生。